හෙලෝ කීරස් මම මනෝෂ නිර්මාල් ෆොටෝෂොප් සීරියස් එකේ 16 වෙනි එපිසෝඩ් එකත් එක්ක ඔයගොල්ලෝ මේක තුවෙන්නේ. ඉතින් මේ එපිසෝඩ් එකෙන් අපි කතා කරමු පැච් ටූල් එක ගැන. ඉතින් මේ ටූල් එක ඔයාලට බලා ගන්න පුළුවන් ටූල් බාර් එකේ 8 වෙනියට තියෙනවා පැච් ටූල් කියලා මේ ටූල්ස් ගොඩ අතර. ඉතින් මෙතන මේකේ ෂෝට් කී එක තමයි J. ඔයාට shift එක ක්ලික් කරගෙන ඔයාට අවශ්‍ය නම් මේ ෂෝට් කී එක ක්ලික් කරලා මේ ටූල්ස් අතර මාරු වෙන්න පුළුවන්. පැච් ටූල් එකෙන් වෙන්නේ අපිට පුළුවන් මේකෙත් අර මෙතන තියෙන ටූල්ස් වගේම තමයි මොකක් හරි දෙයක් තියෙනවා නම් අපිට රිමූව් කරගන්න මේ ටූල් එක පාවිච්චි කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට මම මේ වගේ පැච් එකක් මෙන්න මේ වගේ දාගන්නවා. ඉතින් මේ ඒරියා එක අපිට මෙන්න මේ වගේ ඩ්‍රැග් කරගෙන අපිට එක සාම්පල් එකක් මෙයාට දෙන්න පුළුවන්. මෙන්න මෙතනින් අපි සාම්පල් එකක් අරගෙන මේ එක ෆිල් කරන්න කියලා. ඉතින් බලාගන්න පුළුවන් ඒරියා එක ගානට ෆිල් වෙනවා. ඉතින් ඒක තමයි සරලවම මේ පැච් ටූල් එකෙන් වෙන්නේ. අපිට මෙන්න මේ වගේ පැච් ටිකක් මේ තියෙනවා නම් ෆිල් කරගන්න පුළුවන්. හැබැයි ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් අර මම දාපු අන්තිමට දාපු පැච් එකේ එහෙම මේ ලයින් එකක් තියෙනවා. ඒ ලයින් එක ගානට ඇවිල්ලා තිබුණේ නැහැ. ඉතින් මේ වගේ තැන්වලදී අපිට මේ පැච් ටූල් එක හරියටම කන්ට්‍රෝල් කරගෙන පාවිච්චි කරන්න වෙනවා. උදාහරණයක් විදිහට දැන් මම ආපහු පැච් එක මේ වගේ දාගන්නවා. ඉතින් මේ ලයින් එක මට ඕනි නම් මට සිද්ධ වෙනවා මෙන්න මේ වගේ අරගෙන මේ ලයින් එක සෙට් වෙන විදිහට මෙන්න මේ වගේ පැච් එක දාගන්න. ඉතින් ඒත් අර මෙතන මේ ලොකුවටම සෙට් වෙන්නේ නැහැ. මේ වගේ දෙතුන් පාරක් try කරලා පැච් එකක් ෆිල් කරගන්න පුළුවන්. ඊළඟට අපි බලමු මේකේ ඔප්ෂන් බාර් එක ගැන. ඔප්ෂන් බාර් එක මීට කලින් කතා කරපු ඔප්ෂන් ටිකක්ම තමයි මෙතනත් තියෙන්නේ. ඔප්ෂන් බාර් එකේ අපිට පළවෙනියටම තියෙනවා new selection එකක් දාගන්න. ඒ වගේම මේ selection එකට ආපහු තව selection එකක් මේ වගේ add කරගන්න පුළුවන්. ඒ වගේම අපිට පුළුවන් ඊළඟ එකෙන් මේ selection එකෙන් එක දෙයක් මොකක් හරි එක area එකක් subtract කරගන්න. ඒක කරගන්න පුළුවන්. ඊළඟට අපිට පුළුවන් මේ දාපු සිලෙක්ෂන් එකෙන් මේ මාක් කරන ඒරියා එක ඇතුලේ විතරක් තියෙන සිලෙක්ෂන් එක අපිට විතරක් තියලා අනිත් එක රිමූව් කරගන්න පුළුවන්. ඒ ටික තමයි මෙතනින් වෙන්නේ. ඉතින් ওই ටික මම ඊට කලිනුත් කතා කරා. එතකොට මෙතන තියෙනවා පැච් එකක් දාද්දී අපිට මේ පැච් එක content aware fill වලින් ජෙනරේට් වෙන විදිහට මේ පැච් එක දාගන්න. මම දැන් ඒක කරලා පෙන්නන්න. ඉතින් බලා ගන්න පුළුවන් අර ඉස්සලා පැච් එක දැම්මට වඩා ටිකක් හොඳට මේ කන්ටෙන්ට් ඒවා වලින් දාගත්තාම මේ පැච් එක දාගන්න පුළුවන්. ඉතින් මේක මේ කන්ටෙන්ට් ඒවා මෙතන මේ ඔන් කරලා මෙතන මේ දාලා තියෙන්න ඕනේ නෑ මේ පැච් කියන එකට. අපිට දැන් මම මෙතන උදාහරණයක් ගන්නම්කෝ. මෙන්න මෙතන මෙහෙම සිලෙක්ෂන් එක දාලා ඔයාලට මේ සිලෙක්ෂන් දාගන්න ටූල්ස් කිහිපයක්ම තියෙනවා. හැම එකකින්ම සිලෙක්ෂන් එකක් දාගන්න මෙන්න මේ වගේ සිලෙක්ෂන් එකක් දාගත්තට පස්සේ shift එකත් එක්ක F5 ක්ලික් කරන්න. shift එකත් එක්ක F5 ක්ලික් කරාම fill කියලා ඔප්ෂන් එකක් එනවා. ඉතින් මේ ඔප්ෂන් එක මෙතන මේ edit වලට ගිහිල්ලා අපිට බලා ගන්න පුළුවන්. ඒ ඔප්ෂන් එක. ඉතින් මෙතන මේ content aware කියන එක සිලෙක්ට් කරලා ඔයා ඕකේ දෙන්න. content aware වලින් තමයි දැන් අර දාපු සිලෙක්ෂන් එක අපිට ෆිල් කරලා දුන්නේ. ඉතින් මේකත් හරියට පර්ෆෙක්ට් නෑ. ඉතින් මෙතන තියෙනවා අපිට source කියලා. ඒ වගේම destination කියලා තියෙනවා. අපිට පුළුවන් මේ තියෙන එකක් destination කියන එක ක්ලික් කරලා එක area එකකට මේ වගේ අරන් යන්න. ඒ වගේම source එකකින් අර ඉස්සලා කරපු එකම තමයි වෙන්නේ. අපිට මේ වගේ අර තියෙන තැනක තියෙන දෙයක් ෆිල් කරගන්න තමයි ඒක පාවිච්චි වෙන්නේ. ඒ වගේම මෙතන මේ transparent කියන එකක් එහෙම බලා ගන්න පුළුවන්. ඉතින් මේකත් ලොකු option එකක් නෙවෙයි. අපිට අර තියෙන area එකම ආයේ මේ clone කරාම ඒක transparency විදිහට පෙන්වන විදිහ තමයි මෙතන තියෙන්නේ. ඒ වගේම අපිට selection එකක් දාගත්තාම මෙතන තව එනවා option ටිකක් patterns ටිකක්. ඉතින් මේ patterns වලට ඔයගොල්ලොන්ට මේ area එක ෆිල් කරගන්න පුළුවන්. use pattern කියන එක මම ක්ලික් කරා. ඉතින් ඒ වගේ දේවල් ටිකක් තමයි මේකේ patch tool එකේ තියෙන්නේ. ඉතින් මේ patch tool එක ටිකක් useful tool එකක්. මේක අපිට retouching වලදී එහෙම ගොඩක් පාවිච්චි වෙනවා. උදාහරණයක් විදිහට මේ වගේ තියෙන දේවල් අයින් කරගන්න
පැච් එකක් දාලා ඒක ඩ්‍රැග් කරලා මේ වගේ අරන් යන්න පුළුවන්. එහෙම අරන් ගිහිල්ලා අපිට පුළුවන් ඒ ඒරියා එක ෆිල් කරන්න. පැච් ටූල් එක ගොඩක්ම යූස්ෆුල් ටූල් එකක්. අපිට රීටච් එකක් කරද්දී නෝ ගොඩක් පාවිච්චි වෙන ටූල් එකක්. ඉතින් මේක සරල දෙයක් තමයි කරගන්න තියෙන්නේ. අපිට පැච් එකක් දාලා ඒ පැච් එක ෆිල් කරන්න තමයි මේකෙන් කරන්න පුළුවන්. හරි. ඉතින් මේ සීරියස් එකත් එක්ක ඔයගොල්ලෝ ඉන්නවා නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න අඩුපාඩු මොනවද තියෙනවද සහ සීරියස් එකේ ප්‍රශ්න මොනවද තියෙනවද කියලා. ඒ වගේම සබ්ස්ක්‍රයිබ් කරන්න. එහෙනම් ඊළඟ එපිසෝඩ් එකෙන් හම්බෙමු.